බොහෝ අය හිතන්නේ අතේ සතේ නැති වුණාම ජීවිතේ ඉවරයි කියලා. නමුත් මේ වයසක අම්මා තමන්ගේ දුව තමන්ව පාරට ඇදලා දාපු දවසේ හැමෝටම ඔප්පු කළේ වෙනස්ම කතාවක්. ඇය ළඟ තිබුණු ඒ රහස මොකක්ද? අපි අහලා බලමු ඒ කතාව. කැලිෆෝනියාවේ හිරුවෙලිය වැටෙනුවේ සරුසාර ගොවිපල ඇලෙනා සහ ඇගේ සැමියා ජීවිත කාලයක් පුරා තමන්ගේ දහඩියෙන් තැනූ පාරාදීසියක්. නමුත් සැමියාගේ වියෝවත් සමග ඇලෙනාගේ ලෝකය තනි වුණා. වයස්ගත වීමත් සමග ඇගේ ගත දුර්වල වෙද්දී ඇය රැකබලා ගන්නට පැමිණි දියණිය ක්ලාරා සහ මාකස් තුල තිබුණේ ආදරයට වඩා දේපල කෙරෙහි වූ දැඩි කෑදරකමක්. එක් අවාසනාවන්ත උදෑසනක කිසිදු හෘද සාක්ෂියක් නැතිව ඔවුන්නේ මහලු මව පාරට ඇද දැම්මා. ඇගේ ඇඳුම් පැළඳුම් පවා පාරේ දුවිල්ලට විසි කරද්දී තමන් පණමෙන් ආදරය කළ දියණිය තමන්ට මෙසේ කරතයි ඇලෙනා සිහිනකින්වත් සිතුවේ නැහැ. තමන් හැදූ වැඩුවේ නිවස දෙස බලමින් ඇය අසරණව මහා මග හඬා වැටුනේ මුළු ලෝකයම එපා වූ මිනිසෙකු ලෙසයි. නමුත් ඇලෙනා යනු පරාජය භාරගන්නා ගැහැණියක් නොවේ. ඇගේ රහස් මුදල් පෙට්ටිය ගබඩාවේ ගල් අතර සගවා තිබුණු බවක් ක්ලාරා දැන සිටියේ නැහැ. රාත්‍රී අඳුරේම ඇලෙනා තමන් ඉතිරි කලේ මුදල් සොයාගෙන තම ආත්මගරුත්වය රැකගැනීමේ අරමුණින් නගරයෙන් ඈත ගම්මානයකට පලා ගියා. එහිදී ඇයට හමු වූ කරුණාවන්ත අසල්වැසියන්ගේ සහ ලියෝ නම් තරුණයාගේ සහයෝගයෙන් ඇය නැවතත් තම ජීවිතය අලුතින් ආරම්භ කළා. වයස ගැන නොසිතා ඇය නැවතත් පොළව සමග පුරබදන්නට වුණා. ඇය කුඩා ලීගයක් තනාගෙන බඩ ඉරිඟු වගා කරමින් තමන්ගේම ශ්‍රමයෙන් විශාල ගොවිපලක් ගොඩනැගුවේ අකෘතඥ වූ දරුවන්ට පාඩමක් උගන්වන අදිටනෙන්. කාලය ක්ෂණයකින් ගෙවී ගියා. කම්මැලි ජීවිතයක් ගත කළ ක්ලාරා සහ මාකස්ගේ අතේ තිබුණු මුදල් අවසන් වී ඔවුන්ගේ ගොවිපල වල්වදී විනාශ වුණා. අන්තිමේදී රැකියාවක් සොයා පිටත් වූ මාකස් නතර වුණේ මාලිගාවක් වැනි විශාල ගොවිපලක දොරකඩයි. එහි අයිතිකාරණිය තමන් අතහැර දැමූ ඇලෙනා බව දුට විට ඔහු පුදුමෙන් ගල් ගැසුණා. ඇලෙනා ඔහුට කරුණාවෙන් වැඩ දුන්නත් තමන් තවමත් ජීවත් වුන් අතර සිටින බවත් මේ සියල්ලේ අයිතිකාරණිය තමන් බවත් රහසක් විදිහට තබා ගැනීමට ඇය වග බලාගත්තා. ඇය මාකස්ගෙන් තමා දියණිය ගැන විමසුවේ වෛරයකින් තොරවයි. නමුත් දියණියගේ සිතේ තිබුණේ අම්මට වඩා අම්ම සතු ධනය පිළිබඳ කෑදරකමම පමණයි. අවසානයේදී ඇලෙනා මෙලොව හැරගියේ තමන් කළ යුතු කුමක්ද කියා තීරණය කර අවසන් වයි. ඇලෙනාගේ මරණය පසු ඇගේ ධනය සොයා දුවගෙන ආ වූ ක්ලාරා සහ මාකස්ට අහන්නට ලැබුණේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. ඇලෙනා තමන්ගේ මුළු දේපලම ලියා දී තිබුණේ තමන්ට අමාරුම වෙලාවේ උදව් කළ ලියෝ නම් තරුණයාටයි. තමා මව ජීවත් වුන් නතර සිටි කාලේ ඇයට ආදරය නොකළ ඒ අකෘතඥ දියණියට අවසානයේදී ඉතිරි වුණේ මහා මග සහ පසුතැලීම පමණයි. මේ කතාවෙන් අපිට දෙන පාඩම අකෘතඥකම සහ කෑදරකම මිනිසාගේ විනාශයට මඟ පාදන වතර ඕනෑම වැටීමකින් නැවත නැගිහිටීමට අවශ්‍ය වන්නේ තමන් කෙරෙහි ඇති විශ්වාසය සහ ධෛර්යය පමණයි.